ඔයාට වැඩියෙන්ම වටින්නේ ආදරේද සල්ලිද? ආදරේ නැතිව සල්ලි තිබුණොත් පාළුවක් දැනෙනවා. සල්ලි නැතිව ආදරේ විතරක් තිබුණොත් පීඩනයක් දැනෙනවා. එහෙනම් මේ දෙකෙන් ඇත්තටම වැඩියෙන්ම වටින්නේ මොකද්ද? අද අපි ඒ ගැන මනෝවිද්‍යාත්මකව බලමු. මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සපුරන්න සල්ලි ඕනෙමයි. හැබැයි මේ අවශ්‍යතා සපිරුණාට පස්සේ මිනිහෙක්ව සතුටින් තියන්න සල්ලි වලට වඩා දෙයක් අවශ්‍ය වෙනවා. ඒක මේ කරුණු තුනෙන් පැහැදිලි කරගමු. පළමුවෙන් පදනම සහ අරුත. මනෝවිද්‍යාඥ ඒබ්‍රහම් මැස්ලෝ පවසන විදිහට අපිට මුලින්ම ඕනේ ආරක්ෂාව සහ කෑම බීම. ඒකට සල්ලි ඕනේ. හැබැයි සල්ලි වලින් පුළුවන් වෙන්නේ ලස්සන ගෙයක් හදන්න විතරයි. ඒ ගේ නිවසක් කරන්නේ ආදරයයි. සල්ලි පදනම සපයන අතර ආදරේ ජීවිතයට අර්ථයක් සපයනවා. දෙවැන්න අර්බුදයකදී ශක්තිය. ජීවිතේ අපිට රැකියාව අහිමි වෙන්න පුළුවන්. ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඒ වෙලාවට සල්ලි වලට පුළුවන් වෙන්නේ බෙහෙත් තරම් දෙන්න විතරයි. හැබැයි මේ දුෂ්කර කාලයේ දරා ගන්න අවශ්‍ය මානසික ශක්තිය ලැබෙන්නේ ඔබ අසලින් ඉන්න ආදරණීය මිනිස්සුන්ගෙන්. සල්ලි කියන්නේ මෙවලමක්. හැබැයි ආදරය කියන්නේ සුවකිරීමක්. දෙවැන්න සතුටේ සීමාව. සල්ලි වලින් ලැබෙන සතුට යම් කාලයකදී නැති වෙලා යනවා. අලුත් කාර් එකක් ගත්තම දැනෙන සතුට මාස කිහිපයකින් නැති වෙනවා. හැබැයි ආදරණීය සම්බන්ධතාවයකින් ලැබෙන ඔක්සිටොසින් හෝමෝනය අපේ මානසික සෞඛ්‍ය දීර්ඝකාලීනව යහපත්ව තබා ගන්නවා. සල්ලි වලට සතුට මිලදී ගන්න බැරි වුණත් දුක පහසුවෙන් විඳින්න සල්ලි උදව් වෙනවා. අවසාන වශයෙන් ආදරය සහ සල්ලි කියන්නේ තෝරා ගැනීමක් නෙවෙයි, කළමනාකරණය කිරීමක්. සල්ලි හම්බ කරන්න ඕනේ ආදරය කරන අය එක්ක සතුටින් ඉන්න මිසක් ආදරය කරන අය අමතක කරලා සල්ලි පස්සේ විතරක් දුවන්න නෙවෙයි. මේ දෙකේ සමබරතාවය තමයි සාර්ථකම ජීවිතයක රහස. ඔයාට අනුව වටින්නේ ආදරයද සල්ලිද? කමෙන්ට් එකක් දාන්න. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. නොහැකිනම් වහාම සබ්ස්ක්‍රයිබ් කරන්න.